අයිබෝන් සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් ඔන්න අදත් ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් වෙනදා වගේම අද වීඩියෝ එකත් මෙන්න මේ විනදෝෂ සහ බන්ධන හදිහුණියන් පිළිබඳ මාතෘකාව යටතේ තමයි ඔයාලට ගේන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන මාතෘකාව ගැන මම මීට කලින් අපි කියන්නේ වීඩියෝ පළ කරලා හෝ ලිපි පළ කරලා නැහැ. සාමාන්‍යයෙන් අපි හැමෝම දන්න කාරණයක් තමයි විනයක් වැඩිච්ච කෙනෙක්ට ඒ විනය කපා ගන්න තොইলයක් හෝ ශාන්ති කර්මයක් කරන්න හරස් වෙන මූලික හේතුව සල්ලි මිල මුදල්. ප්‍රධාන වශයෙන් මේක තමයි හේතුව. දෙවැනියට ප්‍රධානම හේතුව තමයි සල්ලි මිල මුදල් වියදම් කරන්න ආය වෙලා හරියට කරගන්න කෙනෙක් නැතිකම. ඉතින් මෙන්න මේ දෙක කරට කර මේ විනදෝෂ වලින් දුක් විඳින ආතුරයන්ට ඇතිවන ගැටලුවක් ප්‍රශ්නයක්. ඉතින් හැබැයි අද ඔය කිසි එකක් ගැන නෙවෙයි අපි කතා කරන්නේ වීඩියෝ එකෙන්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ සල්ලි තිබිලත් මේ විනය කපා ගන්න හොඳ කෙනෙක් හම්බෙලත් Tamanට හොඳටම උවමනාව තිබිලත් අමතර බාහිර හේතු ප්‍රශ්න ගැටලු නිසා මෙන්න මේ වින කපා ගන්න බැරි අවස්ථා සහ ඒ වෙනුවෙන් මොනවාද කරන්න පුළුවන් පිළියම් කියන කාරණේ පිළිබඳව. ඉතින් මේ මම කතා කරන ඉලක්ක කරන කොට්ටාසෙට ඇත්තටම සල්ලි භාගෙ තියෙනවා. සල්ලි භාගෙ තියන අය මේ අය. මේ අයට මේ විනය කපා ගන්නත් ඌමනාව තියෙනවා. එතකොට හොඳ අය හම්බෙලක් තියෙනවා විනය කපා ගන්න. හැබැයි විදියක් නැහැ. ඉතින් මොකක්ද ඒ කාරණේ කියන එක අපි අද චුට්ටක් මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් ඒ වගේම ඔයාලට කියනවා මේ වීඩියෝ එක නිකන් අහන්න එපා. අහලා මේකේ තියෙන දේවල් හිතට ගන්න. මොකද මේ ඔයාලගෙන් සල්ලි අරගෙන ඔයාලට දෙන උපදේශක් නෙවෙයි. මේක ඔයාලට නොමිලේ දෙන උපදේශක්. ඉතින් මේව ගැන ඔයාලා දැනුවත් කරන්නේ මේ වටිනා ශාස්ත්‍රය පිළිබඳව ඔයාලට අවබෝධයක් එන්නත් ඔයාලා අමාරුවේ වැටෙන්නේ නැතුව ඔයාලගේ ජීවිතේ දියුණු කරගන්නත්. මොකද අපි හැමෝම මිනිස්සයෝ. ඉතින් මිනිසෙක් විදිහට මට හම්බෙච්ච දෙයින් මම හැම වෙලේම බලන්නේ තවත් මිනිස්සෙට සෙතක් යහපතක් උදා කරලා දෙන්න. ඉතින් ශාස්ත්‍රීය පැත්තෙන් මං ක්‍රියාවෙන් කරන කාරණා වලට පමණයි මුදල් අය කරන්නේ නැතුව වචනයෙන් දෙන උපදෙස් වලට කොයිම වෙලාවකවත් මුදල් අය කිරීමක් කරන්නේ නැහැ. සහ පෙලක් වෙලාවට ක්‍රියාවට වැඩියේ ඒ වචනයෙන් දෙන උපදෙස් ගොඩක් අයට බොහෝ ප්‍රයෝජන වුණා කියන එක ඒ අය මට කතා කරලා කියන කාරණා වලින් මම පුද්ගලිකව දන්නවා. ඉතින් ඇත්තට මේ ගැන සතුටුයි. ඉතින් ඇත්තටම මේ වගේ වීඩියෝ එකක් අහලා ඔයාට හෝ ඔයාගේ පවුලේ කෙනෙක් අසල්වැසියෙක් යහළුවෙක්ට මේ වගේ ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනම් එයාලව දැනුවත් කරලා එයාලව අපි කියන්නේ ගොඩ දාලේ ප්‍රශ්න විසඳලා දෙන්න එයාලට. එතකොට ඔයාලා මේ වීඩියෝ බලන්න දිගටම මගේ channel එක subscribe කරන්න සහ bell icon එක click කරන්න. එතකොට මම දාන ඕන වීඩියෝ එකක් notification එක ඔයාලට එනවා. ඉතින් ඔයාලට එතකොට මේ වීඩියෝ එක අහලා දැනුවත් වෙන්න පුළුවන්. ඉතින් ආතුරයන්ට විතරක් නෙවෙයි දේවාල කරන අනිත් වරන් දරුවන්ටත් ඇත්තටම මේ වීඩියෝ වලින් පිනදෝෂ කපන අයට ගන්න බොහෝ කාරණා උපදෙස් තියෙනවා. ඉතින් එහෙනම් අපි අද වීඩියෝ එකට මාතෘකාවට එමු. ඉතින් ඇත්තටම මෙන්න මේ විනදෝෂ කපා ගන්න බැරුව බාධා ඇති කරන මේ බාහිර ප්‍රශ්න මොනවාද කියන එක දැන් ඔයාලට පොඩි ගැටලුවක් ඇති. දැන් මේ වෙද මහත්තයා කියනවා මොනවාද මේ කියන්නේ? වෙද මහත්තයා මේ අපිට බොරු කියනවාද කියලා මේ ඔයාලගේ ප්‍රශ්නයක් ගැටලුවක් ඇති. නැහැ එහෙම නැහැ. විනදෝෂයක් කිව්වට පස්සේ විනයක් කරන්න සහ විනයකට අහු වෙන්න කවදාවත් තරාතිරමක් උස් පහත් බවක් බලපාන්නේ නැහැ. කියන්නේ දුප්පත් පැල්පතේ ඉඳලා මහා මන්දිරවලට යනකම් අපිට වින කරන්න පුළුවන් සහ දුප්පත් අය දුප්පත් ගතියෙන් පහළට ඇදලා දාන්නත් පොහොසත් අය පොහොසත් කමින් පහළට ඇදලා දාන්නත් මෙන්න මේ වින කියන කාරණා අඩු වැඩි වශයෙන් බලපෑම් ඇති කරනවා අද කාලේ. මොකද මේ තරඟකාරී සමාජ රටාවත් එක්ක මිනිස්සු අපි කියන්නේ තමන්ගේ උත්සාහයෙන් අනිත් මිනිස්සයා අභිභවා යන්නේ නැතුව හැම වෙලේම උත්සාහ කරනවා මෙන්න මේ බන්ධන හදිහුණියන් කරලා අර මිනිස්සේව තලා පෙරලා උඩට යන්න. ඉතින් ඒක ඇත්තටම අද කාලේ මේ බහුතරයක් අය අපිට කතා කරලා අහනවා මෙන්න මේ වින කරගන්න පුළුවන්ද කියන කාරණේ පිළිබඳව. ඒක නිසා අද කාලේ හැටියට දුප්පත් පොහොසත් ભેදයක් නැතුව මෙන්න මේ වින බන්ධන හදිහුණියන් වලට බොහෝ අය අහු වෙනවා. ඉතින් දුප්පත් මිනිස්සයා කොහොම හරි ණය තුරුස් වෙලා අපි කියන්නේ මේව කපා ගන්න. මොකද දුප්පත් මිනිස්සු ගොඩක්ම වැඩි හරියක්ම ඉන්නේ අපි කියන්නේ ගම්බදව ඉන්නවා. නගර බදත් ඉන්න හැබැයි බහුතරයක්ම ගම්බදව. ඒකට මේ මිනිස්සුන්ට අපි කියන්නේ පහසුකම් අපි කියන්නේ ශාන්ති කර්මයක් කිව්වට පස්සේ ගන්න ඕන කොක්කත් එක කෙසෙල් කඩේ ඉඳලා පුහුලේ රතුවන්නාසේ ගෙඩිය හොඳලා ඉඳලා මේ මිනිස්සුන්ගේ ගම්වල කැලවල් වල ඒව තියෙනවා. ඉඩම් වල ගෙවතු වල තියෙනවා වගා කරලා. ඒ නිසා මේ මිනිස්සයන්ට ඒ වයින් ප්‍රශ්නයක් නෑ. එයාලට ප්‍රශ්නේ ඇති වෙන්නේ මිල මුදල් වලින්. හැබැයි මෙන්න මේ මිල මුදල් තිබිලත් Tamanට ඕනි තරම් සල්ලි තියෙනවා.
මේ විනය කපා ගන්න ඕනි. හැබැයි විදියක් නැහැ. අන්න ඒ අයට ඇයි එහෙම වෙන්නේ සහ ඒ අය ඒකට කරගන්න ඕනි පිළියම් මොනවද කියන එක අපි අද මේකෙන් කතා කරනවා. එතකොට මේකේ පළවෙනි කාරණේ විදිහට අපිට ගන්න පුළුවන් සමාජ වටපිටාව. ඒ කියන්නේ විනය වැදුන පුද්ගලයා සමාජයේ හොඳ තනතුරක් තියෙන හොඳ රැකියාවක් කරන අපි කියන්නේ උසස් අය ආශ්‍රය කරන කෙනෙක් නම් එයාට අපි කියන්නේ මේ වින බන්ධන කපා ගන්න ලැජ්ජාවක් තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ ගෙදරට ඇදුරෝ ගෙනල්ලා බෙර ගහලා ගොක්කතු වලින් සැරසිලි කරලා තොইল නටන මේ මිනිස්සුන්ට අපි කියන්නේ ලැජ්ජාවක් තියෙනවා බියක් තියෙන හේතුව අසල්වැසියෝ යාළුවෝ තමන්ගේ සමාජයේ ආශ්‍රය කරන අය තමන්ව විවේචනය කරයි පහත් කරයි මොකද මිත්‍යා විශ්වාස පස්සේ දුවනවා කියන කාරණේ පිළිබඳ ඒක එක. එතකොට දෙවැනි කාරණේ තමයි ආගමික පරිසරය. මොකද මුස්ලිම් ගම්මාන සහ ක්‍රිස්තියන් ගම්මානවල මෙන්න මේ ශාන්ති කර්ම කරන්න ගියාට පස්සේ ඒ ගම්මානවලට අයත් ඒ පල්ලි වලින් ප්‍රශ්න ගැටලු ඇවිල්ලා ඇති කරන තැන් තියෙනවා. ඉතින් ඒ වගේ මිනිස්සුන්ටත් කොච්චර සල්ලි තිබුණත් විනය කපා ගන්න ඕන වුණත් අර ඇති කරන ගැටලු නිසා එයාලට කරගන්න විදියක් නැහැ. ඒතකොට තුන්වෙනි කාරණේ පහසුකම් මදි. ඒ කියන්නේ මේ පොයිල් එකට ශාන්ති කර්මයකට අවශ්‍ය බඩු බාහිර ආදී සපය ගන්න බෑ. එක්ක ගෙදරට පාරක් නැහැ. නැත්තම් ඒ ගෙදර නගරබද තියෙන නිසා අපි කියන්නේ ගොක්කතු කෙසෙල් කඳන් ඔන්න ඔය වගේ කාරණා සපය ගන්න බෑ. ඊළඟට තටු අරන් ගිහින් තියන්න තැනක් නැහැ. නගරබද නිසා. මෙන්න මේ වගේ කාරණා නිසා තමන්ට මෙන්න මේ භූමියේ දෝෂමින කපා ගන්න බැරි කාරණයක් තියෙනවා. ඒතකොට අනිත් කාරණේ තමයි එක ඉඩමේ ගෙවල් කිහිපයක් පිහිටලා තියෙනවා. ඒ කියන්නේ තනි ඉඩමේ නොබෙදූ ගෙවල් පිහිටලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ කාරණාවලිනුත් අර අනිත් ගෙවල් වල අය කැමති නැහැ මේ ගෙදර විනයක් කපනවා. ඉතින් තව කාරණයක් තමයි පවුලේ අය කැමති නැහැ. ඒ කියන්නේ අම්මා තාත්තා හෝ සැමියා බිරිඳ වගේ මේ කාරණාවලට විරුද්ධයි. මේ ඉඩම වින කපන්න එපා. අපි ඔය තොইল පිළිගන්නේ නැහැ වගේ කරුණු කාරණා ඇති වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න ගැටලු නිසා අපි කියන්නේ බොහොමයක් අය සල්ලි තිබිලත් වින කපා ගන්න බැරුව දුක් විඳිනවා. ඉතින් ඒ අයට අපි කියන්නේ මෙන්න මේ භූමියේ තොইল කරන්නේ නැතුව වෙනත් තැනක ශාන්ති කර්මයක් තොইলයක් කරලා මෙන්න මේ වින දෝෂ ඉවත් කරගන්න පුළුවන්. ඒක නම් අපි පුද්ගලික වශයෙන් කරනවා මම කරනවා මේක දේවාලේ අපි කියන්නේ භූමි වල මේ ශාන්ති කර්ම කරන්න බැරි අයට මගේ තැන මම දෝෂ බන්ධන ටික කපලා සුද්ධ කරලා දෙනවා. එතකොට යාලා කවදා හරි දිනු වෙලා භූමියේ බහිරව පූජාවක් වගේ තියාගත්තා නම් හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔන්න ඕක තමයි කියන්න ඕනුනේ. ඒක නිසා අපි කියන්නේ ඉඩමෙම විනය කපන්න ඕන කියලා කාරණයක් නැහැ. බැරි නම් අපහසුම නම් අපි කියන්නේ ඉඩමේ විනය නොකපා විනය අයින් කරන්න පුළුවන් විදි තියෙනවා. ඉතින් ඒකට සුදුසු අවසර සහ ශාස්ත්‍රීය දැනුම අනිවාර්යෙන් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒක නිසා හැම කෙනාටම මේක කරන්න බෑ. කරන්න පුළුවන් අය තෝරගෙන ඔබේ ගැටලුව ප්‍රශ්නේ විසඳ ගන්න. එහෙනම් ඔඩ්ඩි වඩික සිද්ධ සූනියා දෙවි හාමුදුරන්ගේ පිහිටයි ඔයාලා සියලු දෙනාටම.